ඉවරයි. සූටිය වාටියෝ මගේ අතිචාර මිත්‍රෝ මේ බලන්නකො මොකද්ද මේ කියලා. ඒක නියම වෑන් එකක් විශේෂ වෑන් එකක් හරිනේ. නියමයි මහාචාර්යතුමා. thank you very much. ඔයාගේ thank you එක පස්සේ කියන්න තියාගන්න. ඉච්චර වෙලා මේක බලන්නකො. ආයෙත් මේ මොකද්ද කියලා. ඇත්තම කියනවනේ මේක මොබයිල් හෝම් එකක්. ඒ කියන්නේ ජංගම ගෙදරක්. ඔක්කොම සැප පහසුකම් ඇතුලේ තියෙනවා. නිකන් කුඩි වෙලා බලන්නකො. ෂා නියමයි මහාචාර්යතුමා. අද රැට ඉතින් එහෙනම් අපි කට්ටියම මේක ඇතුලේ නිදාගමු නේද? ආචාර්යතුමා thank you very much කිව්වා හොඳේ මේ අද රැට අපි මේක නිදා ගන්නම්. අපි බලමු ගෙදර වගේම සනීපෙට මේක නිින්දියදවද කියලා නේ. මාටියට හම්බුණා වෑන්. මට නෑනේ මොනවත් ප්ලෑන්. පාන් වාටියක්වත් නෑ. ගාලා හොඳ වෑන් මං ප්ලෑන් ගන්නවා මාටියගේ වෑන්. ශාලොක්කෂා ඔයාගේ කවි එන්ඩ ලස්සන වෙනවා. කට වහගෙන මේක අහගන්නවා. මේ ප්ලෑන් එක හරියට කෙරෙන්න ඕන. ලයිලා කොච්චර ලස්සන වාහනයක්ද. කාගෙද බලමු. අනේ මේ බොක්සිං ග්ලව්ස් හදලා තියෙන්නේ මොකටද? අපි බොක්සිං ගහගන්නේ නෑනේ. කවුද බොක්සර්ට බොක්සිං ග්ලව්ස් වලින් ගහන්නේ? හිතවතා මාටියා මං ඔහෙ විතුරු කරන්නේ මට අහුවෙන්න එපා. දැනම් වැඩේ හරියටම හරි. අනේ සූටිය නියමට නිින්ද ගියා නේද? වාහනයක නිදා ගන්නවා කියලා තේරුණේවත් නෑ. ගෙදරට වඩා හොඳට නිින්ද ගියානේ. මහාචාර්යතුමා අපිට හොඳම ටැග් එකක් තමයි දීලා තියෙන්නේ නේද? thank you මහාචාර්යතුමා. මාටියෝ මොනවද එළියට වෙලා කරන්නේ? ඇතුළට එනවා ඉක්මනට ඇතුළට එනවා. අනේ සූටියෝ අද නම් මාර දේශගුණ තත්ත්වයක් තියෙන්නේ. බලන්නකෝ වලාකුළු අපි ළඟටම ඇවිල්ලා. වලාකුළු ඔයාගේ ළඟට ඇවිල්ලා නෙමෙයි. ඔයා වලාකුළු ළඟට ගිහිල්ලා තියෙන්නේ. ඇතුළට එනවා ඉක්මනට. අනේ මේ මොකද වෙලා තියෙන්නේ? අයියෝ. අනේ සූටියෝ අපි එකපාරට ආසට ආවේ කොහමද? කවුද මේ බැලුම් මේකට හයි කරලා තියෙන්නේ? අපි මහාචාර්යතුමාට කෝල් එකක් දීලා බලමු. මාටියා මොකෝ මේ හදිස්සියේ? මහාචාර්යතුමා මොකක්ද අනේ මේ අපිට කරේ? අනේ මන්ද ඔබ බොට්ට මොකක්ද කියලා පාට බැලුම් ගොඩාරියක් එළියට ඇවිල්ලා අපි මේ ආසි පාවි ඉන්නේ. දැන් මොකද කරන්න කියලා කියන්නකෝ. තේරෙන්නේ නැහැ මොකක්වත් කරන්න. මං ඒ වගේ බොට්ටමක් ඕකේ හයි කරලා නෑ. අනිවාර්යෙන් කවුරු හරි මොකක් හරි ඩිල් මාට් එකක් කරලා තියෙනවා. මං ඉන්න. බයි මහාචාර්යතුමා. මං වගේ කාර් එක පොඩ්ඩකට අරගෙන යනවා. බයි. අයියෝ ජෝන් මේ ඇත්තමයි මම අතාරින්නේ නෑ ඔය. ඒයි ඕම ඉන්න. ලෝක ග්‍රාම සේවකයි මහාචාර්ය පේන්න නෑනේ. ඒක අතහැරලා දාන්න. අපි සූටියටයි මාටියට හොඳ පාඩමක් උගන්වමු. මාති. මාටියෝ කොහමද උඩින් යන්න හරි ආසයි නේද? අපි පොඩි සැල්ලමක් කරමු. මං ඉලක්කයට විදින්න හොතට දන්නවා. ඔන්න අපි පුරෝමු. ඒ කියන්නේ මේ වැඩේ ඔයාගේ උඩර වැට්ටියක්.
ඉන්නවා මං හොඳ පාඩමක් උගන්වන්න. ආටියෝ මොකද එළියට බහින්න හදන්නේ කොච්චරවත් ඇටකටු ටික කුඩු කරගන්නද ඔයාට ඕනේ ඉක්මනට ඈ මොකද යයි ලොකු හොරෝ මොන පාට බැලුමද අපි ඉස්සෙල්ලා පුපුරවන්නේ? ලොක්කා අර රතු පාටක පුපුරුවන්න. ඤා! රතු එක නෙමේ පිපුරුනේ කොළ තමයි පිපුරුනේ නියමයි. හරි එහෙනම් ඔන්න කොළ පාට එකත් පුපුරවමු. ලොක්කා කොළ පාට බැලුම් පුපුරුන්නේ නෑනේ. බය වෙන්න එපා. එකක් දෙකක් වර්ධුනාට ඔය ඔක්කොම මට පුපුරවන්න පුළුවන්. ඔන්න බලාගෙන ඉන්න හැම එකම පුපුරවනවා. පේනවනේ? ඈ? ශාලොක්කා අහසින්ද මාර කවියක් නේ කිව්වේ. ඒක කොහොමද කවියක් වෙන්නේ? මම මාටියලව බිම දාන්නයි හදන්නේ. එපා. එහෙම කරන්න එපා. මහාචාර්යතුමා ඔයා කොහෙද? පේන පාටියෝ මම මේ දිකේ ඇතුලේ. අනේ එළියට එන්න විදියක් නෑ පුතේ. මහාචාර්යතුමා ඒකට කමන්නේ. ඔයා කියන්නකො මොන බොත්තමද අපි ඔබන්න ඕනේ පල්ලෙහාට යන්න කියලා. අනේ කියන්නකෝ. අනේ මම මොනව කරන්නේද? මේක බිම යන්න හදපු වෑන් එකන්නේ. ඉතින් කොහෙද බිමට මස්සන බටන් මම මේක හැදුවේ. දැන් ඉතින් මොකක් හරි කරන්න බෑ. මොකද කරන්නේ? බලමු අපි ඉන්ස්පෙක්ටර් කතා කරලා. මේ ඉන්ස්පෙක්ටර්ලා කී කොහෙද ඔයා? ග්ලව්ස් දාලා සෞඛ්‍ය රචිත ඉන්න ඕනේ. පියබා යනවාම ආකාශේ. ඒයි මගේ නම ලකි ඉන්ස්පෙක්ටර් ලකි මේ ලකිගේ බේරක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් කියලා දන්නවනේ. ඔහෙලව අත්අඩංගුවට ගන්නවා. අපි අම්මා තනි තටුවේ පියාඹන්න උනානේ. සර් එහෙනම් බයි බයි. අයියා අම්මෝ ගහේ. මේ පාරනම් ගානට ඉලක්කය අරගෙන මං ඕගොල්ලන් අපිම දානවා. කහ පාටද නිල් පාටද රතු පාටද? කහ පාට. ස්ටුඩියෝ මෙයා ඔක්කොම බැලුම් ටික පුපුරලා දානවා. මොකද කරන්නේ? ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයා මොනවා හරි හිතන්නකෝ. පච්චුනා මේ අපි අර බොක්සිං ගහන බොච්චම ඔබමු. අච්චම යවුරොත් අප්පම් යමට අරින්නේ නැහැ තේරුණාද? Tiadang. කියලා තියනෝ නේද බර පොඩ්ඩක් අඩු කරගන්න කියලා. ස්ටුඩියෝ ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ. පච්චුනා සමෝසා කෑවා වැඩේ පටන් ගත්තා. හරි. වැරන්ඩක ජෝන්ගේ පටට ගෙනියන්න. මේ මාටියා මොකද්ද මේ කරන්න එන්නේ? ලොකු හොරෝ පොඩි හොරෝ ඩෝලේ ගහන්න වීණා වයන්න හොරණෑ වයන්න. ඔන්න බලන්න ජෝන්ට මම දෙන්න යන්නේ හොඳ වෑන් දෙකක්. ලෑස්ති වෙන්න. ශාලොක්කා දැන් මාටියත් කවි කියන්න පටන් අරගෙන නේ. ලස්සනයි නේ. ඔය කවි අමතක කරලා දානවා. මෙතනින් පැන ගන්න විදිය බලනවා. ගාන්ටපා මාටියෝ. අයියෝ. ඉන්නෝමා. අනේ. බේරගනියෝ. ඉන්ස්පෙක්ටර් මහත්තයා මේ තුන්දෙනාව අල්ලලා හිරේ දාන්න මේ දැම්මම. අපි අම්මා මාටියෝ මෙච්චර දුරක් උස්සගෙන ආපු එකේ පික්නික් එකක් ගිහිල්ලාම මෙයාව ඇතුළට දැම්මම මොකද වෙන්නේ? අනේ සභාවෙන්න ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මේ විදියට පොල් වැට්ටුවාම ඔළුවට හරියනවද?
අනේ සමාවෙන්න මාටියෝ සූටියෝ මං ආපහු මේ වගේ වැඩ නම් කරන්නේ නෑ. අපොච්චි මම මගේ අවුරුදු 20ක පළපුරුද්දෙන් කියන්නේ මේ වගේ පික්නික් එකක් කවදාවත් ඇවිල්ලා නෑ.